ආයිබෝන් හැමෝටම අද වීඩියෝ එකෙන් ගෙනාවේ ක්ලීනින් කුකින් වීඩියෝ එකක්. මුලින්ම මම වැඩ ඇරිලා ගෙදර එද්දී තිබ්බ ස්වභාවය තමයි මම මේ ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් මගේ වැඩ දවසනේ. සෙනසුරාදා ඉරිදා කියන්නේ නිවාඩු දවස් දෙක. ඒ දවස් දෙක ගෙදර වැඩ ක්ලීනින් එකී නොකී සියලුම වැඩ දාගන්න මම කැමති නෑ. මම මේ දවස් දෙක හැමදාම වෙන් කරලා තියෙන්නේ මගේ බබා එක්ක ඉන්න, පවුලේ අය එක්ක කොහේ හරි යන්න. ඉතින් සිකුරාදා කොච්චර අමාරු දවසක් වුණත් මම එදාට තමයි සතියම ඩීප් ක්ලීනින් එක කරන්නේ. ගෙදර ෆුල් ක්ලීනින් එක කරන දවස. එතකොට සෙනසුරාදා ඉරිදා කියන්නේ විවේකයෙන් ඉන්න දවස් දෙක. ඉතින් සිකුරාදා මගේ ක්ලීනින් දවස බලමුද? මම උදේ අස් කරලා ලස්සනට ගියත් ගෙදර එද්දි තියෙන්නේ මේ විදිහට. වැඩ ඉවර වෙලා ගෙදර එන මේ ගමන තමයි හිතට දැනෙන මාරම නිදහස. මොනතරම් මහන්සියක් වෙලා ගෙදර ආවත් මම ගෙදර පිළිවෙලට සකස් කරන එක නම් නවත්වන්නේ නෑ. උදේ ලස්සනට හදලා යන කුස්සිය දැන් නම් ටිකක් අවුල් වෙලා. ඉතින් හෙටයි අනිද්දායි නිදහසේ ඉන්න නම් අදම මේ හැම වැඩක්ම ඉවර කරගන්න ඕන. මුළු ගෙදරම හොඳට ඩීප් ක්ලීනින් එකක් කරලා නිවාඩු දවස් දෙක මගේ සූටියත් එක්කම ඉන්න තමයි මම හැම වෙලේම උත්සාහ ගන්නේ. අන්සි වෙලා ගෙදර ආවත් අවුල් සහගත නිවසක් තුළ ජීවත් වෙන්න මම කැමති නෑ. ඉතින් ලස්සනට අස් කරන්න ඕනි. මම ගෙදර එද්දී පුතා මේ වාහනෙත් එක්ක සෙල්ලම් කර කර තමයි හිටියේ. තනියම දැන් එයාට පදින්න නම් පුළුවන්. අපේ පුතාට උඩට ඇඳුමක් නම් අඳවන්න හරිම අමාරුයි. ගමනක් යන්න කිව්වොත් නම් අඳිනවා ඉතින්. හැබැයි අඳපු වෙලාවේ ඉඳලම ඒ ගමන යන්න ඕනි. මේ වෙලාවෙත් මම ඇඳුමක් අඳවන්න උත්සාහ කරත් එයා ඇඳේ නැහැ. ඔන්න ඉතින් මම ගෙදර වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉස්සර වෙලා මම කරන්නේ මකුණු දැල් කඩන එක. හැමදාම ගේ අතු ගාලා පිහි දැම්මත් මකුණු දැල් නම් කඩන්නේ මේ දවසට. සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම්ම අපි හැමෝම වැඩ කරනවනේ. ඉතින් හැමෝම වගේ සෙනසුරාදා ඉරිදා තමයි ගෙවල් අස් කරන්න හැමදේම යොදාගන්නේ. හැබැයි මම නම් කරන්නේ සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම් වැඩ කරත් සෙනසුරාදා ඉරිදා කරන්න හැමදේම සිකුරාදා කරන එක. සෙනසුරාදා ඉරිදා මේ හැම වැඩක්ම කරන්න දාගත්තොත් හිතුණු ගමන් ට්‍රිප් එකක් යන්න, ඇවිදින්න, ඇඳුමක් ගන්න යන්න, දරුවෝ එක්ක ඇවිදින්න හැමදේම මිස් වෙනවනේ ඉතින්. සෙනසුරාදා ඉරිදාත් ගෙවල් අස් කරන්න, උයන්න දාගත්තාම මුළු දවස් 7ම මම කරන්නේ එකම වැඩ ටිකනේ. කිසිම වෙනසක් නැහැ. ඉතින් මගේ සතුට වෙනුවෙන් මම හිතලා සිකුරාදා ඔක්කොම වැඩ ටික ඉවර කරලා සෙනසුරාදා ඉරිදා යොදාගන්නේ මගේ නිදහස වෙනුවෙන්. ඇත්තටම මම පොඩි කාලේ ඉඳන්ම මෙහෙම තමයි. සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම් ඉස්කෝලේ ගිහිල්ලා සිකුරාදා තමයි ගෙදර ඔක්කොම හොඳට අස් කරන්නේ. ඊට පස්සේ මට සෙනසුරාදා ඉරිදා හොඳට නිදා ගන්න පුළුවන්. මේ වගේ ක්ලීනින් එකක් සිකුරාදට දාගත්තාම සෙනසුරාදා ඉරිදා මාරම සැහැල්ලුවක් දැනෙන්නේ. හිතුණු ගමන් ගමේ ගෙදර ගිහිල්ලා එන්න shopping යන්නත් පුළුවන්නේ. හැබැයි ගෙදර බඩු ඉවර නම් මම ගෙදරට බඩු ගේන්නෙත් සිකුරාදම තමයි. ගොඩක් වැඩ කරගන්න දවස තමයි සිකුරාදා කියන්නේ. සතියටම එක දවසක් මේ වගේ හොඳට ගෙවල් අස් කරාම අලුත් සතිය ප්‍රබෝධමත්ව ආරම්භ කරන්න පුළුවන්. අපි ඉතින් හැමෝම එක විදිහට නෑනේ. මේක බලන ඔයා මම වෙනස් වෙන්න පුළුවන්. ඔයා ඔයාම වෙලා ජීවත් වෙන්න. එතකොට තමයි ජීවත් වෙනවා කියන්නේ. මේ මගේ විදිහ. මම ජීවිතේ විඳින්නේ මේ විදිහටයි.
වැඩ කරන තැන කොච්චර ගැටලු ආවත් ඒ ප්‍රශ්න ගෙදර නම් ගේන්නේ නෑ මම. කොච්චර මහන්සි වෙලා ආවත් සිකුරාද මගේ ඩීප් කීනින් එක නම් මම මග අරින්නෙම නැහැ. මගේ බබත් මට උදව් කරනවා. මම කරන දේවල් බලාගෙන ඉඳලා එයත් තනියම ඒ දේවල් කරනවා. මේ වෙලාවෙත් එයාට උඩට ඇඳුමක් අඳින්න කියලා රස කතා ගොඩාක් කිව්වත් ඇන්දෙම නැහැ. මේ වෙලාවේ අම්මා වෙන වැඩක ඉඳිය නිසා පුතා මා එක්කමයි ඉඳියේ. දූවිලි නිසා ආච්චි අම්මා ගාවට යන්න කිව්වත් එයා කැරකි කැරකි මා ගාවම තමයි ඉඳියේ. අපේ ගෙදර බුදුමැදුර හැමදාමත් පිරිසුදුවට පිළිවෙලට තියාගන්න අපි උත්සාහ ගන්නවා. කුණු දූවිලි මකුණු දැල් නෑ ඉතින්. දවසට එකපාරක් හරි අස් කරන නිසා සෙල්ලම් බඩු නම් කොහේ හරි තැනක තියෙනවා. සාලි විතරයි බබා සෙල්ලම් කරන්නේ. කාමරවලට නම් යන්නේ නැහැ. බබාටම සෙල්ලම් කරන්න රූම් එකක් හැදුවත් එයා නිතරම සෙල්ලම් කරන්නේ සාලිම තමයි. හැම සිකුරාදකම මේ වගේ අස් කළාම අමුතුවෙන් අවුරුද්දට කියලා අස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මට නම් ඉතින් මේ ක්‍රමේ පුරුදු වෙලා මට නොකළොත් හරිම අමාරුයි.
අන්තිමට පුටු ටික හොදන්න ගත්තා. මේ අපේ ටැංකිය සීතලම සීතලයි වතුර ටික. ඉතින් මම වොෂ් එකක් දාගෙන අන්තිමට පොඩ්ඩක් නිදාගත්තා. පොඩි වෙලාවක් නිදාගෙන අවදි වෙලා වොෂින් මැෂින් එකට රෙදි ටිකක් දැම්මා. එතකොට සෙනසුරාදා ඉරිදා මට ඒ රෙදි ටික වේල ගන්න විතරයිනේ තියෙන්නේ. ඊට පස්සේ මම රෑට උයලා හෙටට අවශ්‍ය කරන සියලුම එළවලු කපල ෆ්‍රිජ් එකේ දාගත්තා. ඔන්න අද දවසේ වැඩ ටික ඉවරයි. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.